අද කයිවාරුව වැඩසටහන එක්ක මම ඉන්නේ හිඟුරක්ගොඩ ගෝල්ඩන් ෆ්ලවර් හොටෙල් එකේ. හරි බර සහ වටිනා සම්මානයක් මේ ඕඩ් එකත් එක්ක ගමට ඇවිල්ලා ගමේ හැකියාවක් තියෙන ගමේ දක්ෂයෙක් එක තමයි අද කයිවාරුව ප්‍රෝග්‍රෑම් එක කරා යන්න හදන්නේ. හිරු කිඩ්ස් ස්ටාර් සීසන් 1 වටෙන් මෙන්න මේ බර සම්මානය දිනාගත්ත වැඩෙක් ගමේ කොල්ලෙක් සෙනුක රෙහාන් එක්කයි අද මම ආගිය තොරතුරු සහ ඉස්සරහට දැන් මේ පොඩි කොල්ලගේ සංගීත වැඩ ගැන කතා කරන්න හදන්නේ. ඉතින් කොහොමද මේ දවස්වල? මුලින්ම කියන සුබ දවසක්. මගේ අධ්‍යාපන කටයුතුයි සංගීත වැඩ කටයුතුයි මේ දවස්වල කරගෙන යනවා. මොකද හිතන්නේ මේ ජයග්‍රහණය ගැන? මේ තියන්නේ හම්බෙච්ච ඇවෝඩ් එක. ඇත්තටම යන්න හිතුනේ කියලා කිව්වොත්යි තාත්තයි අම්මයි තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. ඉතින් ඊට පස්සේ ඔඩිෂන්ස් වලට ගියා. ගිහිල්ලා කොහොම හරි රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එක ඉස්සරහට ආවා. ඊට පස්සේ ඉතින් රනර්ස් අප් වුණා. ඉතින් මේකට ගොඩක් අය මට උදව් කරා. විශේෂයෙන් මතක් කරනවා මගේ පාසල කොළඹ නාලන්දා විද්‍යාලය. සීලමු දෙනා මහන්සි වුණා විදුහල්පතිතුමා ඇතුළු මුළු පාසල් ප්‍රජාවම වගේ මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මගේ ගම ලොකු සහයෝගයක් දුන්නා මේ තැනට මට. මියුසික් වලට එන්න හිතුනේ. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ වාට දැන් අම්මයි තාත්තයි කැමති වුණාට Tamanටත් හිතෙනවානේ මට එහෙම හැකියාවක් තියෙනවා මගේ වොයිස් එක සිං කරන්න හොඳයි කියලා එකක් එන්න ඕනනේ. ඔයාට කොයි කාලේ වගේද එහෙම හිතුනේ මං ගායකයෙක් වෙනවා කවදා හරි කියලා? ඇත්තටමයි මම 2 වසරෙන් තමයි මියුසික් වලට ආවේ. එතකොට 2 වසරෙම විශාරද විභාගය කරා. 7 ශ්‍රේණිය වෙද්දි මම විශාරද විභාගය අවසන් කරලා උපාධිය ලබා ගත්තා. ඊට පස්සේ තමයි ඔය තරඟයට ඇප්ලයි කරේ. ඉතින් එහෙම තමයි මගේ සංගීත ගමන. එතකොට දැන් ගමේ යාළුවෝද ගොඩාක් ඔයාට ආදරේ කොළඹ යාළුවෝද නැත්නම් ගමේ යාළුවෝ තාම මතක් වෙනවද? ගමේ යාළුවෝ ඇත්තටම මතක් වෙනවා මගේ 5 ශ්‍රේණිය යාළුවෝ. එහෙම මතක් වෙනවා. ඉතින් කොළඹ හොඳ යාළුවොත් ඉන්නවා ගොඩක්. ගමෙත් හොඳ යාළුවෝ ඉන්නවා. ගමේ ඉස්කෝලේ මොකද්ද ගියපුවා? මම මින්නේරිය ප්‍රාථමික විද්‍යාලයට ගියේ. ළඟදිම තව අලුත් සින්දුවක් එන්න තියෙනවා සහ ළඟදිම රිලීස් කරපු සින්දුව ගැන අපි විස්තරයක් කියමු. ඔව් ළඟදිම මම රිලීස් කරේ දෑත දරා කියන ගීතය. කවුද මේකේ වචන කවුද මියුසික් කරේ කවුද? පද රචනය කරේ චතු බණ්ඩාර අක්කා. මෙලඩි දැම්මේ සින්දුවට තරිඳු බණ්ඩාර මාමා. එහෙම තමයි සින්දුව හැදුනේ. එතකොට දැන් අපි දැක්කා මේ වාගේ රියැලිටි ෂෝ එකේ අනෙක් තරංකරුවන්ට වඩා අපේ රටේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු ගායක ගායිකාවන් හැමෝම ඔයාට වෙනමම කමෙන්ට්ස් දෙන්න පටන් ගත්තා. අපි දැක්කා ෆයිනල් එකේ සිං කරපු සින්දුත් එක්ක සෙනුක කියන කෙනා වව් මෙච්චර මේ තරම් වැඩෙක්ද දක්ෂද කියන එක අපිට හිතෙන්න දකින්න ගත්තා එදා දවසේ ෆයිනල් එකේදී. මොකද හිතෙන්නේ ප්‍රවීණ අපේ රටේ ඉන්න වාගේ තාම පුංචි වයසෙන් අඩු ළමෙක් ඒ වගේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන් ලැබුණු ඒ කමෙන්ට් එකට ඔයාට මොන වගේ දෙයක්ද හිතුනේ ඒ වෙලාවේ ස්ටේජ් එකේදී? ඇත්තටම කිව්වොත් ඉතින් මම මේ ජයග්‍රහණය ලබාගත් හින්දා මට ඒ වගේ දෙයක් ළඟා කරගන්න පුළුවන් වුණේ. ගොඩක් සතුටුයි ඉතින් මේ හැම දෙයක් ගැන මට. සෙනුක ගායකයෙක් විතරක් වෙයිද නැත්නම් වෙන වෘත්තියක් කරයිද ඊට පස්සේ අපි කියන සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙයිද? එහෙම මොකක් හරි හිතේ තියනවද? අය වෙන වෘත්තියක් ගැන කිව්වින්ද මම කියන්නේ මගේ ඉස්කෝලේ තියෙනවා විවිධ සොසයිටිස්. එතකොට දැන් මම ඉස්කෝලේට 6 වසරට ගියාට පස්සේ මම තෝරගත්තා එරොනොටිකල් සොසයිටි එක. එතකොට ඒ යටතේ මම දැන් හිතන් ඉන්නවා අනාගතයේදී මගේ බලාපොරොත්තුව තමයි එරොනොටිකල් ඉංජිනේර කෙනෙක් වෙන එක. ඉංජිනේර කෙනෙක් වෙලා මියුසික් පැත්තත් වෙනම කරා යනවා. මියුසික් මම හොබි එකක් විදිහට තියාගෙන මේන් ටාගට් එක ඒක තමයි. ඔය ආසම ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එක මොකද්ද? ගිටාර් එකටත් ආසයි කීබෝඩ් එකටත් ආසයි. සඳකඩ පහනක කැටයම් උපලා පාවෙන දේදුනු ලැබුම් ගනී කැලතුණු රසයක පැන ආබුබුලක් අකුරු වැලක් දෙහදක ලියවේ යුගරින් යුගයට නොමියන දහමක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැද වෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී. හරිම ලස්සනයි. සෙනුක දැන් මේ වගේ අපි දකින ඔයාගේ සින්දු තෝරගන්නකොට හරි තේරීමක් තියෙනවා සහ ඔයාගේ වොයිස් එකට අපි දැක්කා ජජ් බෝඩ් එකත් එහෙම කිව්වා. කවුද මේ සින්දු තෝරන්නේ? ඔයාද නැත්නම් අම්මයි තාත්තයි කවුද? ඇත්තට කිව්වොත් මට මේ තරඟේ පුරාවටම උදව් වෙච්ච ගොඩක් අය හිටියා. ඒ අතරින් මතක් කරන්න ඕනේ උදේශ් මනෝජ් ගුරුතුමා, ඊට පස්සේ මගේ මුල්ම සංගීත ගුරුවරිය නිශානි විජයකෝන් මහත්මිය, ඊට පස්සේ ඉසුරු බණ්ඩාර ගුරුතුමා, බුද්ධික දයාරත්න ගුරුතුමා, ඊට පස්සේ ඒ වගේ බොහෝ දෙනා මට ලොකු උදව්වක් කරා මේ ගීත තෝරා ගැනීම, ඊට පස්සේ ගීතය නිවැරදිව ගායනා කිරීම, මේ හැමදේම මට නොඅඩුව කියලා දුන්නා. සෙනුක දැන් මේ ඉස්සරහට අලුතෙන්ම නිර්මාණය කරලා දින සින්දුව මොකද්ද? මොන වගේ සින්දුවක්ද? කවුද මේ වැඩේ ඉන්නේ? පොඩි අපි දෙමු. කලින් ඇත්තටම මේක මේ ළමා ගීතයක්. පළවෙනි ගීතේ මං ගැන කිව්වේ සම්පූර්ණ මගේ ජීවිතය ගැන තියෙන්නේ. දෙවෙනි ගීතේ ළමා ගීතයක්. ඒක පද රචනය කරන්නේ දීපානි පිටහ ගෙදර නැන්දා. ඊට පස්සේ සින්දුවට තනුව නිර්මාණය කරන්නේ ඉසුරු බණ්ඩාර ගුරු පියාණන්. එහෙම තමයි. කොයි කාලේ වගේ දැන් සින්දුව එළියට අපිට අහන්න දකින්න හම්බෙන්නේ? සින්දුව සම්පූර්ණයෙන් වගේ හදලා ඉවරයි. තව පොඩි පොඩි ස්ටෙප්ස් ටිකක් තමයි තියෙන්නේ. තව ටික කාලෙකින් සින්දුව දැක බලා ගන්න පුළුවන්. සෙනුක දැන් දැක්කහම අපි කියන්නේ අර සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක්ට එන්න ඕන ලුක් එක දැම්ම තියෙනවා. ඒක මේන්ටේන් කරන්න විතරයි තියෙන්නේ. සෙනුක රෙහාන් කියන මේ ගමේ කොල්ලා රංගපාන්න එහෙම ඉස්සරහට ආශාවක් නැද්ද? ඇත්තටම ආසාවක් තියෙනවා. එහෙම ආසාවක් තියෙනවානේ. බලමුනේ ඉස්සරහට ගායකයා ඊට පස්සේ රංගන ශිල්පියෙක් ඔය හැම දෙයක්ම කියන්නේ මේ කලා ශාස්ත්‍රයේ Tamanට පුළුවන් දේවල් වලින් හැම වපසරියකම වැඩක් කරන්න තමයි බලාපොරොත්තුව. ඔව්. මට කියන්නකෝ ශෙනුක දැන් ගමෙන් දැන් ඈත් වෙලා කොළඹට ගිහිල්ලා ඉන්න වෙන්නේ. පොඩි කාලෙම හරි සුන්දර කාලේ තමයි අපිට ගමේ කාලේ මතක් කරන්න තියෙන්නේ. කවදාද ලොකු වුණාට පස්සේ අපේ ගමේ මෙහෙමයි මගේ පාසල් කාලේ මෙහෙමයි කියලා. ඔයාට කවදා හරි දැන් ඔහොම එන යන එකත් එක්ක ඉස්සරහට මේ ශ්‍රේෂ්ඨ තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ ගමේ මතකයත් එක්ක කොළඹ ඉන්නකොට මොන වගේ දේවල් හිතේද? දැනටමත් යාළුවෝ එහෙම මෙහෙන් අතපසු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොන වගේ දෙයක් ඔයාලට හිතා ගන්න පුළුවන් ඒද? කියන්නේ ඔයා ගොඩක් ආස ගමටද? ඇත්තටමයි මේ ගමේ පරිසරය ගොඩක් සුන්දරයි. හරි නිස්කලංකයි. අවස්ථා අතින් ගත්තොත් කොළඹ හොඳයි. ඉගෙනීමට එහෙම හොඳයි කොළඹ. ඉතින් ඇත්තටම කොළඹ ගිය පින් තමයි මට ඔය සොසයිටි වලට යන අවස්ථාව ලැබුණේ. ඉතින් ගමේ තියෙන වෙනම පරිසරයක් හරි සුන්දරයි. කොළඹ තියෙන වෙනම පරිසරයක්. සෙනුක රෙහාන් කිව්වහම පොළොන්නරුවේ එහෙමයි මෙහෙමයි කියලා කට්ටිය එහෙම මෙහෙන් කතා කරන් ගියා. ඉතින් මාත් ආයක තමයි කියලා හිටියා. හැබැයි සෙනුක කියන ඔයාගේ ලයිව් සිං දැක්කේ මම අපි කරපු ප්‍රෝග්‍රෑම් එක පොළොන්නරුවේ සොඳුරු සීන් එකේ ප්‍රෝග්‍රෑම් එකේ නොහිතන වෙලාවක නොහිතන විදිහක කසුන් කල්හාරගේ සින්දුවක් සිං කරා මුළු හෝල් එකම වෙනම වයිබ් එකකට අරන් ගියා. මල් මිටක් තියන්නනේ. අපි ඒ සින්දුවේ මුල් කොටස පොඩ්ඩක් ගායනා කරමු. මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල්වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ. ළමා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ළඟදී මේ ගීතේ අපි ඒකේ මුල් කොටස සිං කරමු. එනවද රැතරු ගනින්න හඳ හාමිට ගතු කියන්න එනවද රැතරු ගනින්න හඳ හාමිට ගතු කියන්න ළමලොවේ සොඳුරුම තැන් ඔක්නං වන්න මලින් මලට පාට ගන්න සමනල තටු හැඩ කරන්න සුරංගනා ලෝකය ගැන කතා කරන්න එනවද රෑ හඳ හාමිට ගතු පවසන්න එනවද රෑ හඳ හාමිට ගතු පවසන්න එනවද රෑ හඳ හාමිට තතු පවසන්න. සෙනුක අපි අද කයිවාරු ප්‍රෝග්‍රෑම් එකත් එක්කවත් එක මම කතා කරේ. හරි ආඩම්බරයි මට ගමේ කොල්ලෙක් හැටියට කොළඹ එහෙ අය එක්ක හරියට කරට කර වොයිස් එකෙන් හිරු කිඩ්ස් ස්ටාර් රියැලිටි ෂෝ එකේ සීසන් 1 එකේ මේ වගේ ජයග්‍රහණයක් ලබා ගත්ත එකට
සෑහෙන වටිනවා සහ මම හිතන්නේ අනෙක් අයට වඩා මටත් පොඩි අයිතියක් සහ නිහතමානී සතුටක් තියෙනවා අපි ගමේ අය හැටියට ඒ සපෝට් එක කරන්න. ඉතින් ඔයාට දැන් අවසානයේදී මොන වගේ දේවල්ද කාටද ස්තුති කරන්න ඕනේ සහ මොන වගේ පණිවිඩයක් දෙන්න තියෙනවා? ඔයාලද වෙනම හැදිච්ච ෆෑන් බේස් එකක් ඉන්නවා. ඇත්තටමයි මගේ මේ ජයග්‍රහණයට මගේ ගම පොළොන්නරුව විශාල වෙහෙසක් දැරුවා ඇත්තටම. ඒ වගේම මගේ පාසල කොළඹ නාලන්දා විද්‍යාලය නැවතත් මතක් කරන්න ඕනේ ආදරණීය විදුහල්පතිතුමා ඇතුළු පාසල් ප්‍රජාව මට ලොකු සහයෝගයක් දුන්නා. ඊට පස්සේ මගේ සංගීත ගුරුවරු ඒ හැම දෙනා මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මගේ මුල්ම පාසල මින්නේරි ප්‍රාථමික විද්‍යාලය මින්නේරි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පාසල් ගණනාවක විදුහල්පතිවරුන් එකතු වෙලා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් මට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් SMS මනාප පළ කළා මට මේ ජයග්‍රහණය ලබා ගන්න උදව් කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා කියනවා. එතකොට දැන් කොහොමද මේ වෙද්දි හිරු මාධ්‍ය ආයතනයෙන් ඊට පස්සේ දැන් තරගෙන් පස්සේ මොන වගේ දේවල්ද සෙනුකත් එක්ක සම්බන්ධ වෙලා කරන්නේ? ඇත්තටමයි හිරු මාධ්‍ය ජාලය මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරපු හින්දා තමයි අපි වගේ විශේෂයෙන්ම අපි ලෝකෙට හඳුනා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් රෙනෝ සිල්වා මැතිතුමාට විශේෂයෙන් ස්තුති පුද කර සිටිනවා. මේ ළඟදී තිබ්බා හිරු දරුවෝ වැඩසටහන. ඒකට මම සහභාගී වුණා. ඊට පස්සේ වින්දනි උදෑසන වගේ වැඩසටහන් කීපයකට සහභාගී වුණා. ඉතින් හිරු මාධ්‍ය ජාලයෙන් ඒවටත් මම සහභාගී කරගත්තා. නිවේදනය කරන්න එහෙම ආසාවක් නැද්ද? නිකන් අපේ ජොබ් එකටත් එන්න ඕනේ කියලා. නිවේදනය කරලා තියෙනවා. කොහෙද කරලා තියෙන්නේ? ස්ටෙල් මීඩියා කිඩ්ස් කියන පාඨමාලාව හදාarලා ඒකේ නිවේදනය කරා. ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ කාලයක් නිවේදනය කරා. ඊට පස්සේ ඒව තමයි. දැන් වයස කීයද? වයස අවුරුදු 13. අවුරුදු 13ට ඔක්කොම කරලා තියෙන්නේ. දැන් අර ඔයාගේ ටාගට් යන ටික විතරයි කරගන්න තියෙන්නේ නේ. අවශ්‍ය කරන එක්සෑම් ටික පාස් කරගෙන ඒක ටික තමයි කරගන්න තියෙන්නේ. සෙනකෝ දැන් කොහොමද දැන් ඔයාව සම්බන්ධ කරගන්න ඕන ප්‍රසංග වලට? අපි දකිනවා ප්‍රසංග වලට සිං කරනවා. කොහොමද සම්බන්ධ කරගන්න ඕන? පුළුවන් විදිය. මගේ Facebook page එක තියෙනවා. ඒ වගේම YouTube channel එක තියෙනවා. TikTok page එකක් තියෙනවා. ඒ තුන හරහාම මගේ numbers ගන්න පුළුවන්. 077යි 844යි 7957 කියන නම්බර් එකට කෝල් කරලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් සෙනකොට ලංකාවේ ඉන්න දැන් හිතා ලංකාවේ ඉන්න වැඩි හිටියෝ වාගේ වයස කට්ටිය තරුණ අය මේ අය විතරද ෆෑන් බේස් එකකින් නැත්නම් ලංකාවේ ඉඳලා පිටරට ගිහපු කට්ටිය ඉන්නවද කොහමද? ඔව් පිටරට මාමලා නැන්දලත් මට කතා කරනවා. ඒ වගේම ලංකාවේ අය විශාල වශයෙන් මට කතා කරනවා. කතා කරලා සුබ පතනවා. මම තරඟේ බැලුවා ඔයාගේ. ගොඩක් ලස්සනයි සින්දු කිව්වා එහෙම කියලා. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. එදාවට මේ සම්මාන ගොඩක් බර වුණාද? අපි දැක්කනේ හරි අමාරුවෙන් උස්සන් ඉන්නේ. ඒ බර දේවල් අපේ ජීවිතේට බර විදිහටම ගන්න ඕනේ. ඒ බරත් එක්ක අපි ගමනක් යන්න ඕනේ. මම හිතන්නේ මගේ ජීවිතෙත් මේක එක මතක සටහනක් වේවි. අපි තව ටික කාලයක් ගියාට පස්සේ තව ටිකක් වයසට ගියාට පස්සේ සෙනුක රෙහාන් කියන මේ ගායන ශිල්පියා තරුණ ගායන ශිල්පියෙක් වෙනකොට මටත් එක තැනක ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එක මම මෙහෙම කෙනෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරානේ කියන එක මට බලන්න සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. ඔය හැකියාව ඕල් රවුන්ඩර් කෙනෙක් ඔයා. ඒකට වොයිස් එක, ඔය ලුක් එක, ඒ හැම දෙයක් එක්කම ඉතින් ආය දවසක අපි කොළඹදී හම්බෙලා කතා කරමු ගමේ අද හම්බුණා වගේ. එහෙනම් හැම දෙයක්ම මේ විදිහටම ඉටු වෙන්න කියලා කලා ශාස්ත්‍රයේ ඉස්සරහටම යන්න ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.